ඔය ලොක්ක දූපු දිවිල්ල කවුද මොන ලොක්කද තමුන්නාන්සලා කවුද දිව්වේ ඕගොල්ලන්ගේ ජනාධිපතිතුමාට කියන්නේ බොරු කියන්නේ අරගලය ගැන මේ රටේ මුළු ජනතාව ඔක්කොම බලන් හිටියා මේ තමුන්නාන්ස සමාජ මාධ්‍ය ගියා චතුරාර්ය ජනතාව හිටියේ බොරු කියන්නේ මේ දෙන්නට අරගෙන මේවා ගහලා පෙන්නන්න ඕන ඔය කියපු ඒවායි ඔක්කොම ඒක නිසා අර අරගලේ ජනාධිපතිතුමා ගියාට පස්සේ එතුමා අයින් වෙලා ගියාට පස්සේ ගියාද එළුවා තමුන්නාන්සලගේ නෑ ගියානේ එල ගහලා එළුවා හැංගිලා හිටියා ඊයන ඈ හැංගිලා හිටියා ඊයන කොහෙද හැංගුනේ අර ඔබතුමාලා නාමලාජස් මහත්තයා හැංගුනේ කියලා කොහෙද හැංගුනේ අර සෝබා ඉලන්ඩ් එකේ කොහෙද තමුන්නාන්ස දන්න රෙද්දක් තියනවාද අර්ලියාගහ මන්දිරේ නාමල් රාජපක්ෂ මැතිතුමා ගියේ මහින්ද ජනාධිපතිතුමා එතකොට අගමැති එතුමා ඉල්ලස් වුණා එයාට ඉන්න අයිතියක් නැහැ. හැබැයි ඒ දවස් දෙකක් විතර හිටපු අන්තිම එක්කෙනා ගෙදරට යවලා තමයි එතුමා ගෙදර ගියේ. දන්නවනම් අහගන්න. අර්ලියාගහ මන්දිරේ අගමැතිකම නැතුණාට පස්සේ ඉන්න අයිතියක් නැහැ. ඒක තමයි. ජනතාව ඒ තරම් හොඳයි. ඔන්න ඒක තව විතරක් මතක තියාගෙන මම කියන ඔබතුමා දැන් මොකද හොඳ? තමුන්නාන්සලා දැන් ඔය කයිවාරු ගහනවා. තමුන්නාන්සලාට තමුන්නාන්සලාට යන්නකො දැන් මහපාර ගිහිල්ලා ඇවිදලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්නකො. මහත්වාදටත් පුඩ් බයික් එකකින් පයින් ඇවිදින මිනිස්සු අපි. ඒකත් එමෙ අදත් එමෙ. ආවේ නම් බත් පැකට් එක ගෙදරින් ගහලා පාර්ලිමේන්තුවේ වැඩේ කරන්න. පාර්ලිමේන්තුව අපි ගිහලා දන්නේ කෝටි 24 කෑවි. කෝටි 24 කාලා නෙමෙයි. ඒ අපි 159 විතර නෙමෙයි. විපක්ෂ 50ක් කාලාද? නෑ විපක්ෂ 50ක් කාලාද? නෑ මේක හරියට තේරුම් ගන්න ඕනේ. හරියට තේරුම් ගන්න තමයි ආන්නේ. ඔව්. විපක්ෂ 50 ගානයි අපි 159යි නෙමෙයි. එහෙනම් කවුද ගන්නේ? පාර්ලිමේන්තුවේ ඔක්කොම මුළු ස්ටාෆ් එකටම කන්න දෙන්නේ ඔතනින්. හරිනේ? ඒක ඊට අමතරව පාසල් වලින් එනවා විවිධ ඒ ඔක්කොම එනවා. ඒ ඔක්කොටම තමයි ඒ කෑම බිල සහ පළවෙනි වතාවට අපි ආණ්ඩුවට පස්සේ තමයි ඒ බිල සෙටල් වෙලා තියෙන්නේ. චතුර මෙච්චර කාලයක් රුපියල් 10ට විතර 500ට නෑ නෑ ඕගොල්ලන්ගේ කටින් ඕක අහගන්න හිටියේ. ඔව් ඉතින් අපි බිල සෙටල් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව හිටියනේ. ඔය කාලේ ඔබතුමා ගෙවන්න ඕන.